අපි දැන් යන්නේ වෝටර් වර්ල්ඩ් එකේ තියෙන ලස්සනම තැනට. ඉතින් මෙතන මම මේකට එකපාරක් ඇවිත් තියෙනවා. මට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න බැරි වුණා. ඉතින් මම මේ ආවේ දෙවෙනි පාර. ඉතින් දෙවෙනි පාර ඇවිල්ලා අපිට මෙන්න මේ තැනට යන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න බලන්නකො අපි කොහෙටද යන්නේ කියලා. මෙතන ළමයි බෝට්ටු දෙක තුනක්ම තියෙනවා. ඉතින් මේ බෝට්ටු දෙක තුනේම ගොඩාක් කට්ටිය එකතු වෙනවා. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ නැවක් තියෙනවා. මෙන්න මේ නැව ඇතුළට ගියාම පස්සේ තමයි ඒගොල්ලෝ තනිකරම අපි කැලයක් මැද්දෙන් යන වයිබ් එක තමයි තියෙන්නේ. කැලයක් මැද්දෙන්, කැලේ මැද්දේ තියෙන ගඟ මැදින් කුරුළු සද්ද, එතකොට එතන ඉන්නෝ ළමයි වැද්දෙක් වගේ මිනිස්සෙක්. හරිද? ඉතින් යා එකපාරට ඇඟට එන්නේ. මම දැක්කේ නැහැ. මම වටේ බලවලනේ අපි යන්නේ ලස්සනට. ඉතින් කියන්න එක පාට එන්නේ ඕනම කෙනෙක් බය වෙනවා. ඉතින් මාරම ලස්සනයි. බොට්ටුවේ ඉස්සරහම මේ ටේබල් නෙමෙයි සෝරි. පුටු දෙක තමයි අපිට හම්බුනේ. ඉතින් මුළු වීව් එකම ලස්සනට පේනවා. ඔලු ගෙඩි පේන්නේ නැහැ. මුළු ලස්සනයි. ඒ මියුසික් එකත් එක්ක හරි ලස්සනට වටපිට බල බල යන්න පුළුවන්. මාරම ලස්සනයි. කියා ගන්න තේරෙන්නේ නැහැ. කැලයක් මැද්දෙන් යන වයිබ් එක ඒකේ ඒ ලෙසටම දැනෙනවා. ඉතින් ඔයාලා ගිහලා බලන්න ඕනේ ඒක. අපි කටින් කිව්වට තේරෙන්නේ අපි කියොත් තමයි ඒක තේරෙන්නේ. ඉතින් ඒ යනකොට හාවෝ මොනරු ඉන්නවා ගස් උඩ. ඒ කියන්නේ අපේ ඔළුව උඩින් තමයි ගස් වල තියෙන්නේ. එතකොට අපේ ඔළුව උඩින් මේ මොනරු, එතකොට පාට මාළු, හාවෝ, එතකොට කුරුල්ලෝ මාරම ලස්සනයි. එක ජාතියේ සත්තු ඉන්නවා. ඉතින් මම මේක ටිකක් හයියෙන් යන වීඩියෝ එක දාලා තියෙන මේක හරිය හිමින් යන්නේ. ඒගොල්ලෝගේ මියුසික් එකක් එක්ක අපිට මේ දේවල් කියලා දෙන ගමන් හරිය හිමීට මේක යන්නේ. ඉතින් ඔයාලත් යන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් මේ ලොකු ගාණක් වෙන්නේ නැහැ. කෙනෙක්ට 1200ක් වගේ වෙන්නේ. ඉතින් අර අපි දී ඇලි මැද්දෙන් යනවා. ඉතින් ඒ අපිට කැලයක් මැද්දේ ඉන්නකොට අපිට ඇහෙන භයංකාර හඬවල්, කුරුළු හඬවල්, මේ හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. ඉතින් මෙන්න මේ ඉන්නේ මේ බය වෙලා. මේ වීඩියෝ කැල මට ගන්න බැරි වුණා. ඇත්තටම ළමයි බය වෙනවා මේ මිනිස්සුව දැක්කාම. වැද්දෙක් විදියටම ඇඳලා ලොකු හනසු ගෑල්ලක් අතේ තියාගෙන ওই හනසු ගෑල්ල ළඟට දාන්න තමයි එන්නේ. අර උඩක ඉන්නේ ගලක් උඩ. ඒකත් අර වැද්දෙක් මොනවද අපි කියන්නේ දඩයන් කරනවා වගේ ෆීලින් එකක් තමයි එතන එන්නේ. අපි කැලේ මැද්දෙන් යනකොට මේ එයා දඩයම් කරනවා අපි දැකලා අපිව බය කරනවා වගේ එන්නේ. එහෙම එන සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ බලන්නකෝ මාරම ස්වාභාවිකයි. මේක කියන්න බෑ. ඒක මිනිස්සු අතින් නිර්මාණය කරපු දෙයක් කියලා කියන්න බෑ. මාරම ලස්සනයි. තනිකරම අපි කැලයක් මැද්දේ ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් ගිරාව් මොනරු මාරම ලස්සනයි. ඇත්තටම මේ ගොඩක් සත්තු අඩුයි. මාළු එහෙම ගොඩක් අඩුයි. හැබැයි ඉන්න ටිකෙන් එයාලා හරි ලස්සනට ඒ වැඩේ කරගෙන යනවා. ඒ වගේම කිසිම දෙයක් නැහැ. අපිට හරි නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් මේ මං හිතන්නේ මේකට එකපාරක් වතුර දැම්මනේ. පෙගම් වතුර අවස්ථාවේදී ඉතින් එතකොට ගොඩක් සත්තු ගිහිල්ලා වෙන්නත් පුළුවන්. සමහර සත්තු මැරිලා වෙන්නත් පුළුවන්. ඉතින් සත්තු ගොඩක් අඩුයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බලන්න. බලලා ඔයාලත් යන්න. ඔයාලත් ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද මේක තියෙන්නේ කැලණියේ. ඉතින් මේ කැලණිය කියන්නේ අපිට හරි ළඟ තැනක්. ඉතින් අපිට අර ළඟ තැනවල් තිබුණාට කිසි අගයක් නැහැ කියනවානේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි අපිටත් වෙලා තිබුණේ. මේ බලන්නකො මෙයා මාරම ආඩම්බරෙන් ඉන්නේ. මොනර ඉතින් හරි ආඩම්බරයිනේ. ඉතින් මාරම ආඩම්බරෙන් හිටියා අපි යනකොට. ඉතින් සුදු මොනරෙක් හිටියා. ඉතින් ඔයාලා බලන්නකො මේ වීඩියෝ එක.
ඉතින් මෙන්න මේ විදිහට අපි බෝට්ටුවෙන් බහැලා අන්න එහා පැත්තෙන් ඇවිදගෙන එනවා. ඉතින් ඇවිල්ලා ඒක ලොකු දුරක් තියෙනවා යන්න සාමාන්‍යයෙන්. ඉතින් ඒ ආවම අර පේන්නේ තියෙන බෝට්ටු. එතකොට ඔය කියන්නේ අර වැද්දා පැනපු තැන තමයි දැන් අර හොයන්නේ. ඉතින් මේ විදිහට ළමයි ඔයාලත් යන්න, පවුලයත් එක්ක යන්න, ආදරය කරන අයත් එක්ක යන්න. ඉතින් ලොකු ලස්සන දේවල් බලන්න පුළුවන්. ඉතින් තනිත් වීඩියෝ එකකින් හම්බෙමු. සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.